කය පැටලී ගියා පුරුදු විනේ Hi guys, welcome back to my YouTube channel. අද ඇවිල්ලා ජූනි 12 මාසේ මතකයි දවසේ පැටලුණා. අද ඇවිල්ලා ජූනි 12. අද ඇවිල්ලා ජූනි 12 නෙමෙයි 12. අද මගේ යාළුවා එනවා නුවර නවතින්න මාත් එක්ක ටික දවසකට. මොකද දැන් මගේ ඔක්කොම අද ඇවිල්ලා හරියටම ජූනි 12 දැන් මගේ ඔක්කොම සබ්මිෂන් ඉවර වෙලා ඔක්කොම ඉවර වෙලා දැන් මම නුවර ඉන්න අන්තිම දවස් ටික. එතකොට අද මගේ යාළුවා එනවා මෙහෙ. මගේ හොඳම යාළුවා මෙහෙ එනවා. මොකද දැන් මම හිතන් හිටියේ මේ මාසේ මෙහෙ ඉන්නවා කියලා. මොකද අය කවද නුවරේ ඉඳන්නේ නැනේ. ඒතර මම හිතුවා මේ මාසේ ඉඳලා යන්න තියෙන තැන් වල ගිහලා ගන්න ඕන බඩුත් අරගෙන මේ මාසෙම නුවර ඉන්නවා කියලා. හරිද? ඒතර දැන් මගේ යාළුවාටත් ඉවරයි. එතකොට එයාටත් ඉවරින් හින්දා දැන් මම ආයේ කුරුණෑකල යන්න ඕනේ, මෙහෙ එන්න ඕනේ, දෙපැත්තටම යන්න ඕනේ හින්දා එයා කිව්වා එයා මෙහෙ එන්නම් කියලා ඉන්න. ඒතර එයා දෙනවා. මම එයාව ගන්න යනවා. එයාට මම කිව්වා ටවුන් එකට මම බහින්න කියලා. මෙතන මගෙන් බහින්න නැතුව මොකද හරියටම බහින්න ඕන තැන මාරු වෙලා වෙන තැනකින් බහි කියලා. ඒතර මම යාව ගන්න ටවුන් එකට යනවා. බලමු. අද නම් කොහෙවත් එහෙම ලොකුවට යන්න හිතාගෙන නැහැ. මොකද දැන් දැනටත් වෙලාව 2යි ගාණක්. අද ගිහිල්ලා අරගෙන කාලා බඩු අරගෙන එයි. හෙට යයි කොහරි සමහර විට හෙටත් නිකන් මේ දෙයක් දන්නේ නැහැ. මොකද අපිට එහෙම කරන්න කියලා අර විශේෂ ඉසම අර යන්න ඕනේ මෙහෙ යන්න ඕනේ කියලා ප්ලෑන් එකකුත් නැහැ. අර නිකන් ඉන්නේ බොරුවට ඉන්න. සමහර විට ෆෝන් එකට වෙලා නෙමෙයි. සමහර විට ඇඳට වෙලා දෙන්න ඔහෙ TikTok වල ඉන්නත් පුළුවන්. කොහමරි එනේ දෙසැම්බර් වලට පස්සේද මන්ද හම්බෙන්නේ. මට හරියට මතක නැහැ. මම හිතන්නේ දෙසැම්බර් තමයි අපි අන්තිමට හම්බුනේ. මගේ බර්ත්ඩේ එකට හම්බුණා. ආයේ බර්ත්ඩේ එකට හම්බෙලා අපි දවස් 2ක් විතර එකට හිටියා හැබැයි. දැන් ඉන්නවා. එන යුනිකෝන්. ඒක දැන් පාට ලා වෙලා. ගෑනු ළමයි. ට්වින්ස් වෙලා. ගෑනලාවිල්ලා. ඒක බලන්න. යාළුවා ගියා ගෑනු ළමයිට කිව්වේ ගෑනු ළමයිට ගිහලා ෆොටෝ අරන් දෙන්න. අපි ඉඳගෙන ඉඳි ඇහුවා ඇවිල්ලා ෆොටෝ කරන්න කියලා. එයා ගියා ඒ වරන් දෙන්න. කොහමරි අද අපි එද්දි CCTV බහගෙන ඉඳි ඉඳන් CCTV බහගෙන ඉඳි ඔන්න එක ටිකක් 30ක් වගේ ඇතියට ඔන්න ආවා. ඇවිල්ලා කිව්වා මේ පර්ස් එක නැති වුණා. 30ක් නෑලු. 30ක් නෑලු මෙයා කියන්නේ 30ක් නෑලු. 25ක්. ඔන්න එහෙම ඉඳි ආවා. ඇවිල්ලා කිව්වා ඒ කියන්නේ දැන් අපෝ කොහොම යන්නේ? මෙහෙම යන්නේ. ඇවිල්ලා කිව්වා පර්ස් එක නැති වුණා. දැන් පර්ස් එක වැටිලා පර්ස් එක හම්බුණා. ඒත් ඒක ඇතුලේ සල්ලි නෑ. එහෙම කියලා කිව්වා. ඊට පස්සේ අපි හොවා කීයක්ද කියලා බස් එකේ යන තමයි සල්ලි. සපයා කීයක්ද කියලා. ඊට
860ක් කියලා. ඊට පස්සේ මම දෙන්නේ යද්දි මගේ එකේ මාරු සල්ලි 300ක් තිබ්බේ. අනිත් සල්ලිය ලොකු කොලයක් තිබ්බේ. ඊට පස්සේ මෙයා දුන්නා 1000ක්. ඊට පස්සේ මට සල්ලි දෙන්න එකපාර මතක් වුණා. නෑ අහන්නකෝ දැන් එයා සල්ලි දුන්නා හරිද? ඊට ගියා ඊට පස්සේ. ඒ කොහොමද යත් කතා කරගෙන ඉද්දි මට එකපාර මැදින් මතක් වුණා. දැන් මෙයා ගියාට පස්සේ කවුරු හරි කෙනෙක් මේ ළඟට ඇවිල්ලා ප්‍රෑන්ක් එකක් කරේ. අපි පොඩි වීඩියෝ එකක් කරා. කියයිද කියලා මට හිතුණා. හරි කොහොම හරි එහෙම නෙමෙයි. ඇත්තද බොරුද දන්නේ නැති මෙයාට සල්ලි දුන්නා ඉතින් හරිද? අපි එච්චර එහෙම ඇති මහලුකට හිතුවේ නෑ. සමහරට අපි දෙන්න මෙයා සහ මම මෝඩෙක් වගේ යනවා දැකලා කොහොම හරි අරක දියවැඩින් දෝපුණා. කොහොම හරි මමයි මෙයයි අර පිස්සු දෙන්නේ වගේ මේ මලු 1 2 3යි 4යි 5යි තව මේ අතේ අර ඩ්‍රින්ක් එකකුත් තියාගෙන හිටියේ. ඒකයි අපි අරගෙන යන පිස්සු දෙන්නේ වගේ යනවා දැකලා මුන් දෙන්නව නම් අන්දානේ ලේසි වගේ හිතිලා අපි දෙන්නගේ සල්ලි දෙවත් දන්නේ. පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරයක්. කමක් නැහැ. අපි එහෙම හිතන්නේ නැහැ. මොකද අපි පින්ගතේ වැඩ කිහිප තමයි කරේ. නේද? අපි එහෙනම් මෙයා ඉඳගෙන ඉන්නවා මෙතන. පස්සේ හම්බෙමු. අද මෝඩ වැඩක් තමයි අපි කරලා තියෙන්නේ. අපි අද KCC එකෙන් එළියට එනකොට දැක්ක අර මිනිස්සයා ඔහොම යනවා ආයේ. එයා මේ අපි අර KCC එකෙන් එළියට ඇවිල්ලා එළිය ෆුඩ් සිටි එකට එන්නේ. එතනින් යනකොට එයාත් ගියා. අපි එදිහා බලලත් ගියේ. එයාත් මම හිතන්නේ අපිව දැක්ක නිකන්. සයිඩ් අයි එක පොඩ්ඩක් දීගෙන ගියේ. මේ අපි එතනින් පාර ක්‍රොස් කරලා අර බැරිස්ටා එක පැත්තට යනකොට අපි දැක්ක අය වෙන ගෑන් ළමයි 3 දෙනෙක් ගුණත් යාළුවෝ 3 දෙනෙක් වෙන්න තියෙනවා. එතනින්ත් සල්ලි ලිව්වා. මගේ යාළුවා නෙංගර අත්තම්ම කෙනෙක් බලන් ඉන්නවා වගේ ඉනටත් අත් දෙක තියාගෙන මේ මිනිස්සයා දිහා බලාගෙනත් හිටියා. ඊට පස්සේ මේ ඉතින් මොනවා කරන්නද ඉතින් අපි ආවා ඉතින්. අපි මෝඩයි කියලා හිතලා. මෝඩයි තමයි මොකද අපි උදේ දවල් ගිහිල්ලත් අපි කියනකොට කී මේ එක ගණන් ගැන තමයි ඒත් අපි කරලාම ආවේ. ඒ වගේ මෝඩ වැඩකුත් එක තමයි ඉතින්. කමක් නැහැ. අපි හොඳ හිතින් දුන්නේ. නේද? ඒත් ඉතින් එහෙම කරන එක වැරදි නේද? එහෙම කරාම ඉතින් අපිට ඇත්තටම දැන් ඊළඟට ඇත්තටම මිනිස්සෙක් ඇත්තටම කරදරයක් වෙලා ආපුවම ඊට පස්සේ අපිට හිතෙනවානේ අපි නිකන් උදර්නියන් අපිට පොඩ්ඩක් හරි හිතෙනවානේ ඇත්තද බොරුද කියලා. හරි යමට යාළුවා මට කේක් ගෙනාවා. එයා හදපු කේක්. මම කේක් කන්න හරි ආසයි. මම කේක් කියන්නේ මගේ ප්‍රියතම කෑම වලින් නිකන් උඩින්ම තියෙන එකක්. මම හිතන්නේ පත්තු වෙලා නැතුව අතට එයි.